අයිබෝන් සෙන්සෙයි මින්නල් නිහොංගු පාඩම් මාලාවේ 8 වන පාඩම අධ්‍යයනයට අප හා එක් වූ ඔබ සැමට ස්තුතියි. අපගේ Facebook පිටුව මගින් සතිපතා ඔබට මින්නල් නිහොංගු පොතේ පාඩම් වලට අදාළ වචන මාලාව රැගෙන එනවා. ඔබ පාඩම නැරඹීමට පෙර අදාළ වචන අධ්‍යයනය කිරීමට යොමු වීම මගින් වඩාත් පැහැදිලිව පාඩම අධ්‍යයනය කළ හැකියයි අපි නිර්දේශ කරනවා. මීට අමතරව වීඩියෝ නැරඹීමට පෙර හිරංගනා සහ කතකනා හෝඩි සොයං අධ්‍යයනයක් සිදු කිරීමෙන් ඔබට පාඩම අවබෝධ කර ගැනීමට වඩාත් පහසු වේයයි අප විශ්වාස කරනවා. දයිහචිකා බුන්කේ වාක්‍ය රටාව. පළවන වාක්‍ය රටාව. සකුරවා කිරෙයි දෙස්. සකුරවා කිරෙයි දෙස්. දෙවන වාක්‍ය රටාව. පුජිසන්වා තකායි දෙස්. පුජිසන්වා තකායි දෙස්. තෙවන වාක්‍ය රටාව. සකුරවා කිරෙයිනා හනා දෙස්. සකුරවා කිරෙයිනා හනා දෙස්. සිව්වන වාක්‍ය රටාව. පුජිසන්වා තකයි යමා දෙස්. පුජිසන්වා තකයි යමා දෙස්. මෙන්න මේ පළවන දෙවන තෙවන සහ සිව්වන වාක්‍ය රටාවලට අදාළව මින්නල නිහොංගෝ පොතේ 8 වන පාඩම ගලාගෙන යනවා. සකුරවා කිරෙයි දෙස්. සකුරවා කිරෙයි දෙස්. සකුරවා කිරෙයි දෙස් යන්නෙන් සකුරා ලස්සනයි ලෙස දැක්විය හැකි. යම්කිසි උක්ත කාරණයක් මෙන්න මේ ආකාරයේ යයි දැක්වීම සඳහා මේ වාක්‍ය රටාව යොදාගත හැකි. දැන් එතකොට යම්කිසි උක්ත කාරණයක් දැන් අපි යනවා සකුරා කියන නාමපදය. දැන් මේක විශේෂ කොට දැක්වීම සඳහා අපිට විශේෂණ පදයක් එකතු කරන්න පුළුවන්. වාක්‍යයකට විශේෂණ පදයක් එකතු කරන්න පුළුවන්. එතකොට සකුරා කියන්නේ මොන වගේ මලක්ද? කොයි විදියේද ඒක? රතු පාටද, සුදු පාටද, ලස්සනද, කොයි විදියේද කියලා කියන්න අපිට මෙන්න මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන්. එමළ සකුරවා. එතකොට මේ වාක්‍යන නිපාතය එකතු වුණාට පස්සේ අපි පළවෙනි පාඩමෙන් කතා කරා. ප්‍රධාන උක්තේ බවට පත් වෙනවා සකුරා කියන නාමපදේ. සකුරා මල ප්‍රධාන උක්තේ බවට පත් වෙනවා. සකුරවා කිරෙයි දෙස්. කිරෙයි කියලා කියනවා ලස්සනයි කියලා කියන්නේ. කිරෙයි දෙස්. සකුරවා කිරෙයි දෙස්. සකුරා ලස්සන වේ කියලා කියන්න පුළුවන් අපිට මෙන්න මේ වාක්‍ය රටාව ඇසුරෙන්. එතකොට ඔබගේ වාක්‍ය මාලාවට ඔබගේ වචන මාලාවට විශේෂණ පද ගොඩාක් එකතු කරගත්තොත් ඔබට පුළුවන් මේ විදියට තවත් විවිධාකාරයෙන් මෙන්න මේක මේ විදියයි මේක මේ විදියයි මේක මේ විදියයි කියලා ඉදිරියට කියන්න. දැන් අපි බලමු නිදසුන්. කුරුමවා ශිරෝයි දෙස්. කුරුමවා ශිරෝයි දෙස්. කුරුම කියලා කියනවා වාහනයට. වාහනය සුදු පැහැති වේ. වාහනය සුදු පැහැති වේ. ඊළඟ නිදසුන. කනෝජෝවා කිරෙයි දෙස්. කනෝජෝවා කිරෙයි දෙස්. කනෝජෝ කියලා කියනවා අපි ඇයට. එහෙම නැත්නම් පෙම්වතියටත් අපිට කියන්න පුළුවන් කනෝජෝ කියලා. එතකොට ඇය ලස්සනයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පෙම්වතිය ලස්සන වේ කියලා කියන්නත් පුළුවන්. ඇය ලස්සන වේ. එහෙම නැත්නම් පෙම්වතිය ලස්සන වේ කියලා කියන්න පුළුවන් අපිට. කනෝජෝවා කිරෙයි දෙස් කියලා කියන වාක්‍ය රටාවෙන්. ඊළඟ නිදසුන. බීදියෝවා ඔමොෂිරෝයි දෙස්. බීදියෝවා ඔමොෂිරෝයි දෙස්. බීදියෝ කියලා කියනවා අපි වීඩියෝවට. වීඩියෝ. මේ වාක්‍යන නිපාත එකතු වුණාට පස්සේ දැන් වීඩියෝ ප්‍රධාන උක්තේ බවට පත් වෙලා තියෙනවා. වීඩියෝව ඔමොෂිරෝයි දෙස්. ඔමොෂිරෝයි කියලා කියනවා අපි සිත් අද ගන්නාසුළුයි කියලා කියනවා. ඔමොෂිරෝයි කියලා කියනවා අපි සිත් අද ගන්නාසුළුයි කියලා කියන්න. එතකොට බීදියෝවා ඔමොෂිරෝයි දෙස් කියලා කියන එකෙන් වීඩියෝව සිත් අද ගන්නාසුළු වේ කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ නිදසුන. එයිගවා තනොෂී දෙස්. එයිගවා තනොෂී දෙස්. එයිගා කියලා කියනවා අපිට චිත්‍රපටයට. එයිගා කියලා කියනවා චිත්‍රපටයට. තනොෂී කියලා කියනවා විනෝද ජනකයි කියලා කියන්නේ. එයිගවා තනොෂී දෙස්. චිත්‍රපටය විනෝද ජනක වේ.
චිත්‍රපටය විනෝදජනක වේ. අපේ සෙන්සයි Facebook පිටුව මගින් විශේෂණ පද අපේ Facebook පිටුවේ පළ කරලා තියෙනවා. ඔබට ඒ මගින් තවදුරටත් වැඩිදුර මේ විශේෂණ පද ඔබගේ වචන මාලාවට එකතු කරගන්න පුළුවන්. ඔබ ඒ සෙන්සයි Facebook පිටුව ගිහිල්ලත් යම්කිසි මට්ටමකින් ඔබගේ දැනුමට අලුතෙන් වචන එකතු කරගන්න. මීළඟ වාක්‍ය රටාව. සකුරවා කිරෙයිනා හනාදෙස්. සකුරවා කිරෙයිනා හනාදෙස්. බලන්න සකුරවා කිරෙයිනා හනාදෙස් යන්නේ සකුරා ලස්සන මල් වර්ගයක. එහෙම නැත්නම් කිරෙයිනා ලස්සන වූ මල් වර්ගයකි කියලා අපිට කියන්න පුළුවන්. ලෙස දැක්විය හැකි. යම්කිසි උක්ත කාරණයක් විශේෂණය කර දැක්වීම සඳහා මේ වාක්‍ය රටාව යොදාගත හැකි. දැන් මේ වාක්‍ය රටාවත් මෙහෙම. කලින් වාක්‍ය රටාව වගේම සකුරවා කිරෙයිනා හනාදෙස්. දැන් මෙතන සකුරා කියලා කිව්වා. සකුරා කියන්නේ සකුරා. කිරෙයිනා ලස්සන වූ හනාදෙස් මල් වර්ගයකි. එහෙම නැත්නම් මල් විශේෂයකි. මලකි කියලා කියන්නත් අපිට පුළුවන්. එතකොට සකුරවා කිරෙයිනා හනාදෙස්. සකුරා ලස්සන වූ මල් වර්ගයකි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මෙතනින් අපි සකුරා කියන්නේ මල් කියලාත් කියලා තියෙනවා, මලක් කියලාත් කියලා තියෙනවා, ඊට අමතරව ලස්සන වූ කියලාත් කියලා තියෙනවා. අපි මේක ගොඩාක් තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා මේ වාක්‍ය රටාවෙන් සකුරා කියන මල් විශේෂය ගැන. මේ විදිහටම අපිට තවදුරටත් නිදසුන් වලින් යම්කිසි වාක්‍යයක් විශේෂණය කරලා කියන්න පුළුවන්. පළවෙනි නිදසුන. මිරාසන්වා shinsetsuna හිතෝ දෙස්. මිරාසන්වා shinsetsuna හිතෝ දෙස්. මිරා මහතා shinsetsuna හිතෝ දෙස්. කාරුණික වූ පුද්ගලයෙක් වේ. shinsetsuna කියලා කියනවා අපි කාරුණික වූ කියලා කියන්නේ. කාරුණික වූ පුද්ගලයෙක් වේ. හිතෝ දෙස්. මිරා මහතා කාරුණික වූ පුද්ගලයෙක් වේ. මිරාසන්වා shinsetsuna හිතෝ දෙස්. ඊළඟ වාක්‍ය රටාව. කියෝතෝවා නිගියකන මචි දෙස්. කියෝතෝවා නිගියකන මචි දෙස්. කියෝතෝව නිගියකන මචි. නිගියක කියලා කියන අපි කාර්යබහුලයි. කාර්යබහුලයි කියලා කියන්නේ. රෑ දහවල් කාර්යබහුලයි. ගොඩාක් මිනිස්සු ගැවසෙනවා, ඇවිදිනවා, කරනවා, දුවනවා, පනිනවා, shopping කරනවා. ඒ වුණාට පස්සේ ගොඩක් කාර්යබහුලයි. නිගියකන කාර්යබහුල වූ නිගියකා නා මචිදෙස් කාර්යබහුල වූ නගරයක් වේ. කියෝතෝව කාර්යබහුල වූ නගරයක් වේ කියලා අපිට මේ නිදසුනේ දක්වන්න පුළුවන්. ඊට පස්සේ ටයිටැනික් යූමේනයිගදෙස්. යූමේ කියලා කියනවා ප්‍රසිද්ධයි කියන්න. යූමේනා වුණාට පස්සේ ප්‍රසිද්ධ වූ යූමේනා ඒගදෙස්. ටයිටැනික් ප්‍රසිද්ධ වූ චිත්‍රපටයක් වේ. ටයිටැනික්වා යූමේනයිගදෙස්. ටයිටැනික් ප්‍රසිද්ධ වූ චිත්‍රපටයක් වේ. සිනමාපටයක් වේ කියලා අපිට කියන්න පුළුවන්. ඊට අමතරව ගුප්තසන්වා හංසමුනා හිතෝ දෙස්. ගුප්තසන්වා හංසමුනා හිතෝ දෙස්. ගුප්ත මහත්මයා කඩවසම් වූ පුද්ගලයෙක් වේ. ගුප්ත මහත්මයා කඩවසම් වූ පුද්ගලයෙක් වේ. මෙන්න මේ වාක්‍ය රටා ඇසුරෙන් ඔබට මින්නර නිහොංගෝ 8 වෙනි පාඩම පහසුවෙන් අවබෝධ කරගත හැකියි අපි විශ්වාස කරනවා. ඉතින් තවත් මේ වගේම පාඩමක් සමගින් තවත් දවසක එකතු වෙමු. ඔබම සියලු දෙනාට අරිගතෝ ගොසයිමස්.